හලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් වෙනද වගේම ඔයාලා ආදරය කරන ඔයාලා ආස කරන වෙලාව ක්‍රාෆ්ට් හදන වෙලාව. ක්‍රාෆ්ට් හදන විතරක් නෙමෙයි සින්දු කියන්නත් පුළුවන් වෙලාව. මේ තමයි ෆන් ෆැක්ටරි. හරි ඉතින් ඔන්න අදත් වෙනද වගේම ඔයාලා වෙනුවෙන් ලස්සන ලේසි ක්‍රාෆ්ට් එකක් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔයාලට පුළුවන් අද මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එක පුරාවටම එකතු වෙලා ඉඳලා ලස්සන ක්‍රාෆ්ට් එකක් හදන හැටි ඉගෙන ගන්න. ඉතින් අද මම හදන ක්‍රාෆ්ට් එක ගැන කිව්වොත් මම මෙහෙම කියන්න. පොන්චි ළමයි මල් වගේ කියනවනේ නේද? ඒකනේ. ඉතින් ඔන්න ඔයාලා මල් වගේ හින්ද මං හිතුවා ලස්සන මලක් හැදුවොත් හොඳයි කියලා. හොඳයි නේද? ඒකනේ. ඉතින් ඔන්න අපේ මල හදන්න මං අද අරගෙන ආවේ paper plates. ඉතින් මේ paper plates ඔයාලට ලේසියෙන්ම ගෙදරදී හොයාගන්න පුළුවන් නේද? ඔය චුටි බර්ත්ඩේ පාටිස් වලට එහෙම අනිවාර්යෙන් ගෙදරට මේවා ගේනවන්නේ නේද? ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඉවතලන paper plates දෙකක් හරි මේකට ගන්න. ඉතින් ඔන්න මම අද මල් දෙකක් හදනවා. එකක් ඔයාට, එකක් මට. ඊට පස්සේ අපේ මලට තියෙන්න බෑ නේද නැට්ටක්. නැට්ටට මම අරගෙන ඇවිල්ලා තියෙනවා popsicle sticks දෙකක්. ඉතින් ඔන්න අද මෙන්න මේ යාළුවෝ දෙන්නව එකතු කරගෙන තමයි අපි ලස්සන මල් හදන්න යන්නේ. හරියට ඔයයි මමයි වගේ. හරි එහෙනම් තව වැඩි වෙලා ගන්න නැතුව අපි පටන් ගමු නේද? ඒකනේ. හරි. ඉස්සරලා මොකද කරන්නේ? හරි. මේ දෙක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඉස්සර වෙලාම කරන්න ඕනේ මේ පේපර් කප් එක අපි මේ විදියට ඔන්න මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ අපි ඇඳගෙන මේ තියෙන පෙති හොඳේ. මෙන්න මේ විදිහට පෙති ටිකක් ඇඳගෙන ඒක අපි වටේට කපා ගන්න ඕනේ. මොකද දැන් අපි මේ මලක්නේ හදන්නේ. එහෙනම් ඔයාලා ගාව දැන් පේපර් ප්ලේට් එකක් තියෙනවා නම් මාත් එක්කම ඇඳලා කපන්න. හරිද? හරි ඉතින් ඔන්න එහෙනම් මම දැන් මේ පේපර් ප්ලේට්ස් දෙකේම මේ විදිහට මෙහෙම පෙති අඳින්නයි යන්නේ. අඳිමු. අන්න එක පෙත්තක් ඇඳා. තව පෙත්තක් අඳිනවා. මේ විදිහට අඳින්නයි තියෙන්නේ. මම ඉතින් මේ හිතේ මිම්මට තමයි ඉතින් ගන්න. ඔයාලටත් පුළුවන් එහෙම කරන්න. එහෙම කරන්න බෑ වගේ හිතනවා නම් ටේප් එකක් අරගෙන මැනලා හරියට ඔක්කොම මේ විශ්කම්බය බලලා කරලා ඔයාලට පෙති ටික ඇඳ ගන්න පුළුවන්. හරිද? මම ඉතින් එහෙම කරන්නේ නෑ. හරි ඔන්න. මේ විදිහට අඳිමු. ඔයාලට ඕන නම් මෙහෙම අඳින්න ඕනෙත් නැහැ. ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඔයාට හැකියාවක් තියෙනවා නම් කෙලින්ම කතර භාවිතා කරලා මේ වගේ පෙති කපාගෙන යන්න පුළුවන්. හරිද? හැබැයි ඉතින් මම එහෙම කරන්නේ නැහැ. ඉතින් ඇද වුණොත් එහෙම නේද? ඒ නිසා මම මේ ආකාරයට පෙති අඳිනවා. හරි. අපි අඳගමු. මෙහෙම ඉතින් දැන් අඳින්නයි තියෙන්නේ මේ paper plates දෙකේම අඳ ගන්න ඕනේ. මොකද අපි අද මල් දෙකක් හදනවනේ ඔයාටයි මටයි. හරි. ඔන්න දැන් අපි විදියට ඇඳගෙන යමු එහෙනම්. ඔන්න දැන් එක මල් පෙති එක පේපර් ප්ලේට් එකක මල් පෙති ඇඳලා ඉවරයි. දැන් අපි යමු අනිත් පේපර් ප්ලේට් එකට. ඒකෙත් ඉතින් අර විදිහටම තමයි කරන්න තියෙන්නේ. හරි. ඔන්න එහෙනම් දැන් අපි මල් පෙති ඔක්කොම ඇඳලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක කතර ගත්තා, කපා ගත්තා. හරි. අපි දැන් කපා ගමු. ඔන්න දැන් පුංචි යාළුවෝ දැනටම දන්නවා අපි ක්‍රාෆ්ට් හදනකොට අපි කතුර සමහර වෙලාවට පේපර් කටර් එක වගේ දේවල් පාවිච්චි කරනවානේ නේද? එතකොට අපේ චූටි යාළුවෝ ඉන්නවා නම් මොකද කරන්න ඕනේ? ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. වගේම ඔයගොල්ලෝ මේ වගේ උල් තියෙන දෙයක් අපිට හානි වෙන්න පුළුවන් දෙයක් පාවිච්චි කරනකොට අනිවාර්යෙන්ම අම්මගේ තාත්තගේ උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් මේක කපමු. දැන් ඉතින් තියෙන්නේ ඔයාලා මේ ඇඳගත්ත හැඩවලට අනුව මේක මල් පෙති වගේ හිටින්න කපා ගන්න. මේක කපනකොට යාළුවනේ මේ විදිහට කරකව තමයි ඔයාලට කපන්න වෙන්නේ. හරිද?
ඉතින් බොහොම පරිස්සමෙන් කපා ගන්න. ඔන්න දැන් එක මලක් කපා ගත්තා. අපි යමු අනිත් මල කපා ගන්නට. හරි ඔන්න ඉතින් දැන් අපි මල් දෙකම කපා ගත්තා. තැනත් සුද්ධ පවිත්‍ර කරගත්තා. හරි ඉතින් ඔන්න දැන් අපිට තියෙන්නේ මේ මල් දෙක කැමති පාට දෙකකින් පේන්ට් කරගන්න. මෙහෙමයි. දැන් මම පාවිච්චි කරන්නේ පේන්ට් මෙතනදී. ඔයාට පුළුවන් ඔයා කැමති නම් මොනවද යූස් කරන්න පුළුවන් ඔයාට? ඔයාට පුළුවන් පැස්ටල් යූස් කරන්න එහෙම නැත්නම් පාට පැන්සල් ප්ලැටිනම් ඔයාට කැමති විදිහක් ඔයාට මේ මල පාට කරගන්න පුළුවන්. හරිද? ඉතින් දැන් අපි මල් පාට කරන්න කලින් යන්න හදන්නේ ලස්සන සින්දුවක් කියලා එන්න. ලස්සන සින්දුවක් කියලා විරාමිකුත් අරගෙන අපි ආයෙත් දුවගෙන එමු ක්‍රාෆ්ට් එක හදන්න. කැමතියි නේද? එහෙනම් යන්න සින්දුවට. ලස්සන සින්දුවක් අරගෙන ආවා ක්‍රාෆ්ට් හදලා පොඩ්ඩක් මහන්සිත් ඇතිනේ නේද? එහෙනම් අපි සින්දුවක් කියලා රිෆ්‍රෙෂ් වෙමු. එහෙම නේද? එමුදයිනේ? හරි. අපි එහෙනම් සින්දුවක් කියමු. අද අරගෙන ආවේ හඳ මාමා ගැන සින්දුවක්. මෙන්න මේක තමයි සින්දුව. යටින් වචන යනවා මාත් එක්කම කියන්න. හඳ හාමි ඉන්න අගේ හඳ හාමි ඉන්න හඳේ හඳ හාමි ඉන්නේ හඳේ පුංචි රබානක් වාගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ නලවන්නම් බබා වගේ. ඔන්න ඕක තමයි සින්දුව. එහෙනම් අපි දෙන්නත් එක්ක එකතු වෙලා කියමු. හඳ හාමි ඉන්න හගේ හඳ හාමි ඉන්න හඳේ හඳ හාමි ඉන්නේ හඳේ පුංචි රබානක් වාගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ නලවන්නම් බබා වගේ. හඳ හාමි ඉන්න හඳේ හඳ හාමි ඉන්නේ හඳේ හඳ හාමි ඉන්නේ හඳේ පුංචි රබානක් වාගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ නලවන්නම් බබා වගේ. තව පාරක් කියමු. හඳ හාමි ඉන්නේ හඳේ හඳ හාමි ඉන්නේ හඳේ හඳ හාමි ඉන්නේ හඳේ පුංචි රබානක් වාගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ ආවෝතින් අතට මගේ නලවන්නම් බබා වගේ. හරි එහෙනම් තවත් දවසකින් ලස්සන සින්දුවක් කරන් පුජාලව හම්බ වෙන්න එන්න. අපි ඉක්මනට ගිහලා ක්‍රාෆ්ට් එකේ ඉතුරු වැඩ ටික පටන් ගමු. හරි අන්න ඉතින් දැන් අපි ලස්සන සින්දුවක කියලා විරාමිකුත් අරගෙන ආයෙත් එකතු වෙලා ඉන්නේ ෆන් ෆැක්ටරිත් එක්ක. දැන් අපිට තියෙන මල් දෙක පාට කරගන්න නේද? ඒකනේ එහෙනම් අපි මේ පේන්ට් පැලට් එක ගමු. අපි මොන පාටින්ද පාට කරන්නේ? ඇත්තම කිව්වොත් මේ මං දම් පාටයි තැඹිලි පාටයි A4 අරගෙන ඇවිල්ලා තියෙන තව පොඩි වැඩකට. ඒ නිසා මේ පාට දෙකට ගැලපෙන පාට දෙකකින් අපි අපේ මල් දෙක පාටකට ගමු. හරිද? එක මලක් කහ පාටින් පාට කරමු. හරිද? එකක් කහ පාටින්. ඇයි මේ ගැලවෙන්නේ නැත්තේ? ගැලවුණා. හරි කහ පාටින් අපි පාට කරමු. අනිත් එක අපි තද දම් පාට වගේ පාට කරමු. ඔයගොල්ලන්ට මං කියලා දෙන්නම් දම් පාට හදන හැටි. මං කලිනුත් කියලා දීලා තියෙනවා. දැන් නැති යාළුවන්ට තමයි ඒක ආයි කියලා දෙන්නේ. හරිද? හරි අපි එහෙනම් කහ පාටින් පාට කරමු එක මලක්. එක්කෙනෙක් ඉන්න පොඩ්ඩක් පැත්තකින් නේද? එකනේ. හරි. අපි දැන් මේක හොඳට පාට කරගමු. මේ එක පැත්තක් පාට කරාම ඇති යාළුවනේ. හරිද? කියන්නේ මේ පේපර් ප්ලේට් එකේ මේ සුදු පාට පැත්ත තියෙන්නේ. මේ පැත්ත නෙමෙයි සුදු පැත්ත අපි පාට කරගමු.
ඔන්න දැන් අපි කහ පාට මල පාට කරගත්තා. ඊළඟට අපි මොන පාටද පාට කරනවා කිව්වේ? දම් පාට. එහෙනම් දැන් අපි දම් පාට හදාගමු. ඔන්න ඉතින් දම් පාට හදාගන්න දන්නේ නැති යාළුවොන්ට මම දැන් එක කියලා දෙනවා හදාගන්න හැටි. හරිද? හරි. අපි පැත්තකින් තියමු. දෙන්න චුට්ටක් යන්න. ඔයා එන්න. හරි. දැන් මං ගාව මෙතන දම් පාට තියනවද නැහනේ. එතකොට මට පුළුවන් දම් පාට හදාගන්න. හදාගන්නේ රතු පාටයි නිල් පාටයි එකතු කරලා. ඔයාට ඕන දම් පාට එනකම්ම ඔයාට පුළුවන් රතු සහ නිල් කියන පාට දෙක අඩු වැඩි වශයෙන් දාලා හදාගන්න. හරි දැන් අපි රතු ටිකක් දාගත්තා. මම දැන් ඊළඟට නිල් පාට දානවා. ඒක දාලා අපි මික්ස් කරලා බලමු මොන වගේ පාටක් එයිද කියලා. ඒකට මම අකමැති වුණොත් ආයෙ හදමු. හරිද? හරි. දැන් අපිට මේ හැදිලා තියෙන ටිකක් මෙරූන් වගේ පාටක්. ඒක නෙමෙයි මට ඕනේ. නිසා මම තව නිල් පාට එකතු කරනවා. ඔන්න ටිකක් තද දම් පාටක් හැදුනා. අපි තව නිල් පාට එකතු කරමු. ඔන්න ටිකක් ඩාර්ක් පර්පල් එකක් තමයි හදාගත්තේ. වතුර ටිකකුත් දාලා මික්ස් කරගමු. හරි දැන් තියෙන්නේ මේ පාටෙන් අපි මේ මල පාට කරගන්න. එහෙනම් පාට කරමු. දැන් අපි අපේ මල් දෙකම පාට කරගත්තා. හරිද? දැන් අපි මෙයා වේලනකම් අපිට තියෙන වැඩක් කරන්න. මොකක්ද දන්නවද? අපි මෙන්න මේ දෙන්න පාට කරගන්නත් එපා. අපි මේ දෙන්න මොන පාටින්ද පාට කරන්නේ? දැන් අපි පාට කරගන්නත් ඕනේ. හැබැයි පාට කරන්නේ නැතුව වෙන්නත් පුළුවන්. මට හිතෙනවා පාට කරේ නැති වුණොත් හොඳයි කියලා. එහෙනම් අපි දෙන්න පැත්තකින් තියාගමු. දැන් අපි ගන්න ඕනේ මෙන්න මේ කොළ දෙක. අරගෙන අපි මෙන්න මේ මලේ මැද කොටසට හරියන විදිහේ හොඳට හිතලා බලලා ටිකක් ලොකුත් නැති පොඩිත් නැති රවුම් දෙකක් කපා ගන්න ඕනේ මේ පාට දෙකෙන් මේ දෙන්න වේලෙනක. හරිද? අපි කපා ගමු දැන්. මේ දෙන්නව මෙයත් එක්කම මේ පැත්තෙන් තියාගමු ටික. හරිද? හරි දැන් ඔන්න අපිට කපා ගන්න ඕනේ රවුන්ඩ් දෙකක් නේ රවුන්ඩ් දෙකක් නේ හරි අපි අදිමු රවුමක් මට ඕන කරනවා මේ ප්‍රමාණය වගේ රවුමක් මේ තියෙන්නේ මේ ප්‍රමාණය වගේ රවුමක් තමයි මට ඕන කරන්නේ. ඒ වගේ එකක් අපි තැඹිලි පාට කොලෙත් ඇඳගමු. හරි දැන් අපි මේ දෙන්නව කපා ගමු. ඔන්න දැන් රවුන්ඩ් එක කපා ගත්තා. හරිද? අපි බලමු මෙයා වේලිලාද කියලා. තාම නෑ. ඊටු වැඩේ කරන්නේ මෙයා වේලෙනකන් ඉන්න ඕනේ. හරි. අන්න
ඉතින් දැන් අපේ යාළුවෝ දෙන්න වේලිලා ඉන්නේ. දැන් අපිට තියෙන්නේ මේ අපි මේ කපාගත්ත යාළුවෝ දෙන්නෝ මේකට එකතු කරලා කියන්නේ අලවලා අපි ඉතුරු ටික කරන්න. හරිද? ඔන්න මම අද අරගෙන ආවලා තියෙන මෙන්න මේ වගේ චුටි චුටි බීට්ස් ටිකක්. ඒවත් අපිට පුළුවන් අලවන්න. ඉස්සර වෙලාම පොඩි වැඩක් කරගන්න ඕනේ අපි මේ කපාගත්ත රවුන්ඩ් එකේ. හරිද? මං ගන්නවා කළු පාට ප්ලැටිනම් එකක්. අරගෙන මම ඇස් දෙකක් ඇඳ ගන්නවා මේ වගේ. හරි. අපි කටත් මෙයාගෙන් මන්දිමු. ලුකු ලස්සන කටක්. hina වෙලා ඉන්න ලස්සන මල් දෙකක් නේද? හරියට ඔයා වගේ. හරි ඊට පස්සේ අපි මෙන්න මේ දෙනවා මෙහෙම මැද්දින් අලව ගන්න ඕනේ. අලවගෙන අපි මේ ගත්ත බීට්ස් තියෙන්නේ. මේ බීට්ස් උත් මෙයාලගේ වටේට මෙහෙම තැන් තැන් වලින් අලව ගන්නයි තියෙන්නේ. ඒකට මට ඕන කරනවා මොනවද? ග්ලූ ගම්. ඔයාලට පුළුවන් මෙතනදී ඩබල් ටේප් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සෙලෝ ටේප් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපේ මේ යාළුවා ලස්සනට ඉන්නේ පැනේද ටේප් කැලි පේන එක හරි නෑනේ. නිසා ඔයගොල්ලෝට ඉතින් අනිවාර්යෙන්ම ගෙදර ග්ලූ තියනවනේ ග්ලූ වලින් අලව ගන්න. හරි අපි ඉස්සර වෙලාම මෙයා වලවලයිමු. ග්ලූ ටිකක් මේ විදිහට දාලා පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගෙන මෙයාව අපි අලව ගන්නවා. හරි දැන් අපි මෙන්න මේ යාළුවාගෙත් ගමු. අපි අපේ මේ බීඩ්ස් ටික මෙහෙම අලව ගමු. හරිද? මම මෙහෙම කරන්නම්. චූටි චූටි ග්ලූ ඩොට්ස් මෙහෙම තනින් තන තියන්න. තියලා ඒකට උඩින් අපි අලවමු. හැබැයි මේ ග්ලූ ඩොට්ස් ටික වේලෙන්න කලින් යාළුවනේ අලව ගන්න ඕනේ. හොඳේ? ඒ නිසා අපි ටිකක් තියලෙමු නේද ඉස්සර වෙලාම. ඊට පස්සේ මෙහෙම ගත්තා තිබ්බා. ඔයාට මෙතනදී කලර්ස් දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මට අද හොයාගන්න පුළුවන් උනේ එක පාටක් විතරයි යන්නේ. එහෙම තමයි නේද? ඒකනේ. හරි. දැන් ඉතින් මේ විදිහට අලවගෙන යන්නයි තියෙන්නේ. දැන් අපි ආයෙමත් ග්ලූ තියලා අලවමු. මම එකපාරම ග්ලූ තියන්න නැති හේතුව පුංචි ඔයාලා දන්නවනේ. නේ? දන්නවනේ? ඒකනේ. මොකද මේ ග්ලූ ඉක්මනට වේලෙනවනේ. අපි ටිකක් අලවගෙන එනකොට ග්ලූ වේලිලා තිබ්බොත් එමේ අපිටමයි කරදරේ. ආයෙ ග්ලූ දාගන්න වෙනවා. ඔයාට මෙතනදී මේ ග්ලූ නෙමෙයි මේ බීඩ්ස් අලව ගන්න මොකක් හරි කූරක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ මංගාව මේ වෙලාවේ කූරු නෑ. පැන්සල් තමයි තියෙන්නේ. මේ පැන්සල් පාවුනේ. ඒ හින්දා අතින්ම අලව ගමු. දැන් අපි එක මලක්
අලවගෙන ඉවරයි. ඒ විදිහට අපි අනිත් මලෙත් බීට්ස් අලවගමු. හරි. ඔන්න දැන් අපි ඔක්කොම බීට්ස් අලවගෙන අපි දෙන්න ලස්සන කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ චූටිම චූටි වැඩයි. අපේ මේ පොප්සිකල් ස්ටික් දෙක මේ දෙන්නට සම්බන්ධ කරන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට එන විදිහට. අපිට ඒ දෙනව අල්ල ගන්න පුළුවන් විදිහට. අනිත් පැත්ත හරවලා අරගෙනම සෙලෝ ටේප්. අපිට පුළුවන් සෙලෝ ටේප් ගන්න මේකට. කටර අරගෙන අවශ්‍ය කොටස කපා ගමු. හරි. මෙහෙම තිබ්බා. අලව ගත්තා. හරිනේ. මං හිතන්නේ තව එකක් ගැහුවොත් හොඳයි. නේ හරි නේද? අනිත් එකත් ඒ විදිහට. මේ ඉන්නේ අපේ මල් දෙන්න. මල් දෙක. එකක් ඔයාට එකක් මට. හරි ඉතින් ඔන්න බලන්නකෝ පේපර් ප්ලේට් එකක්. කෑම කන පේපර් ප්ලේට් එකක් පුංචි ඔයාලට පුළා මේ විදිහට ලස්සන මලක් කරගන්න. දැන් අද මම පාට කරේ කහ පාටිනුයි දම් පාටිනුයිනේ. පුංචි ඔයාලට පුළුවන් ඔයාලා ආසම පාට වලින් මේ වගේ ලේසියෙන්ම මල් හදා ගන්න. දැන් මම මේක පේපර් ප්ලේට් එකකින් හැදුවාට පුංචි ඔයාලට පුළුවන් මේ විදිහේ මලක් කපා ගන්න ඔයා ගාව තියෙන කාඩ්බෝඩ් එකකින්. ඔයා ඉවත් කරන ෆයිල් කවර් එකකින් උනත් මේක කපාගෙන මේ විදිහේ ලස්සන කියුට් මල් හදා ගන්න ඔයාට පුළුවන්. දැන් මේ ප්‍රමාණයෙන් විතරක් නෙමෙයි එක සයිසස් වලින් ඔයාලට මේ විදිහේ ක්‍රාෆ්ට් හදන්න පුළුවන්. හරි ඉතින් ඔන්න බලන්නකෝ මේ අපේ මල් දෙක අරගෙන මන් දැන් යන්නයි හදන්නේ. එකක් ඔයාට එකක් මට නේද? ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මේ විදිහේ ලස්සන ක්‍රාෆ්ට් හදලා අපිට එවන්න. අපි මේ කියලා දෙන ක්‍රාෆ්ට් විතරක් නෙමෙයි මං ඉස්සර වෙලාම කිව්වා වගේ ඔයාලට පුළුවන් මේ හදන්න කියලා දෙන ක්‍රාෆ්ට් ඔයාලට කැමති විදියට කස්ටමයිස් කරලා හදන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මම බලාගෙන ඉන්නවා. හරිද? ඕගොල්ලෝ මට මේ වගේ ලස්සන මලක් හදලා එවනකම්. හරිද? එහෙනම් එකක් ඔයාට එකක් මටනේ. එකක් ඔයාට දීලා මම ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ක්‍රාෆ්ට් එවන්න අපේ ලිපිනයට. අපේ ලිපිනය තමයි Plus Kids TV Fun Factory. තැබල් පෙටි 100 නුගෙගන. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ලස්සන ක්‍රාෆ්ට් එකේ ෆොටෝ එකක් අරගෙන අපිට WhatsApp කරන්න. අපේ WhatsApp දුරකථන අංකය තමයි 076 එහෙනම් ඉතින් මම දැන් යනවා. අපි යමුද යාළුවනේ? යමු රණුවක්කි අපි යමු ගෙදර යමු. අපිට තව වැඩ තියෙනවනේ. අපිට වැඩ තියෙනවා. අපිට කන්න තියෙනවා. අපිට කපොන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි යනවා. බයි බයි.